මේක තමයි සන්ඩේ ස්කූල් එකේ මගේ මැනිකගේ කන්සර්ට් එකේ රිහර්සල්. ඒ කියන්නේ එයාලගේ ඩාන්සින් කන්සර්ට් එකේ රිහර්සල් එකක් තමයි මේක. මම මේකේ රිහර්සල් 2ක් විතර එකතු කරලා තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් එයා හරි ලස්සනට ඩාන්ස් කරනවා. එයා හරි ලස්සනට යාළුවෝන් ඇසුරු කරනවා. එයාට හොඳ ආගමික වටපිටාවක් මෙහි තියෙනවා. එතකොට එයා ආගමික වටපිටාවත් එක්ක යාළුවෝ හොඳින් ආශ්‍රය කරනවා. ජේසුවත් හොඳින් ජීවිතේ ලං කරගෙන ඉන්න ගමන් එයාගේ අනිත් දේවලුත් එයා එන්ජොයි කරනවා. ඉතින් මට කියන්න ඕනේ එයාගේ ඒ ඩාන්ස් එක මම මීට කලින් කියන්නේ මම මුලින් ඉඳන්ම දන්නවා. එයාගේ පුංචි කාලේ ඉඳන්ම එයා හම්බෙලා මම හිතන්නේ මාසෙකින් විතර වගේ එයා මියුසික් වලට අහුම්කම් දෙන විදිය, එයා ඩාන්සින්, එයාට සින්දුවක් ඇහෙනකොට එයා අතපය යාගේ මූව් කරනවා පුංචි කාලේ. ඉතින් මම එයාට ඩාන්සින් කරන්න පුළුවන් කියන එක පොඩි කාලේ ඉඳන්ම එයා පුංචි කාලේ ඉඳන්ම මම ඒක දැනගෙන හිටියා. ඉතින් මට මේක මගේ ඇස් දෙකෙන් එයා එහෙම ඩාන්ස් කරනවා දකිනකොට මට පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම මොකද මීට කලින් මම එයා ඒ කියන්නේ ගෙදර ඩාන්ස් කරනවාද කියලා තියෙන. නමුත් කන්සෙප්ට් එකකට මේ විදිහට ඩාන්ස් කරනවා දකින්නේ මමත් පළවෙනි පාර. ඇත්තටම කියන්න ඕනේ I'm proud to be her mom because she is like an angel and she is enthusiastic, energetic. I don't know how to say. It's a gift. ජේසු දීපු තෑග්ග මගේ ජීවිතේට. මගේ ජීවිතේ හම්බෙච්ච ලොකුම තෑග්ග. මම ඉතින් ඒක පරිස්සමින් ආදරෙන් බලා ගන්නවා. හැම මොහොතකම ජේසුට ස්තුති කරනවා. බලන්න යාගේ ඩාන්ස් එක යානෙත් මෙතන ඉන්න අනිත් ඔක්කොම යාට වැඩිය වෙනවා. මෙයා තමයි මෙතන පුංචි මෙක්කන. ඒකත් විශේෂයක්. මෙයා තමයි මේකේ ඉන්න පුංචි මෙක්කන. මෙතන ඉන්නවා එක වසරට යන්නේ ඉන්නවා. එතකොට නර්සරි අය ඉන්නවා. මෙයා තාම ප්ලේ ගෲප්. එතකොට මේ එක වසර දෙක වසර ඔක්කොමයි නර්සරි ඔක්කොමත් අය තමයි ඉන්නේ. ඉතින් මෙයාලගේ නර්සරි එකේ ප්ලේ ගෲප් ළමෙක්ට ඉන්නේ මෙයා විතරයි. ඒත් මෙයා අනිත් අයට වඩා ලස්සනට ඩාන්ස් කරනවා කියලා මට පේනවා. අම්මා කෙනෙක්ට මීට වැඩිය සතුටක් තියෙනවද? අම්මා කෙනෙක්ට දරුවන් දිහා බලාගෙන ඉඳලා එයාලගේ හැකියාවන් දිහා බලාගෙන ඉඳලා එයාලගේ ඉස්සරහට තියෙන හැම පියවරක් දිහා බලාගෙන ඉඳලා කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? අපිට මඟ පෙන්වන්නයි එයාලගේ ජීවිතයට අත දෙන්නයි ඒ අඩිතාලම හදලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම මහන්සි වෙනවා මගේ පපාට අඩිතාලම හදලා දෙන්න. කවදා හරි ලොකු වෙලා එයා මේ වීඩියෝස් බලන දවසට ගොඩාක් සතුටු වෙයි. මොකද එයාගේ හැම මතකයක්ම පුංචි කාලේ ඉඳන් මම හරි පරිස්සමට අරන් තියලා තියෙනවා. එයාට තේරෙන කාලෙක එයාට මේ දේවල් බලලා එයාගේ පුංචි කාලේ එයාට ආපහු ඇත්තේ දෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ විදියට ලස්සනට වොයිස් කට් එකක් කරලා මේ වරන් තියන්නේ. කිස් පිටයි